හායි හායි ළමයි කොහොමද ඉතින් ඔන්න මට අලි පෙර ටිකක් හම්බුණා. ඉතින් මම මේක නිකන් සීනි දාලා කනවට වඩා ජූස් කනවට වඩා හිතුණා අලි පෙර අයිස්ක්‍රීම් එකක් හදලා බැලුවා නම් හොඳයි කියලා. ඉතින් මම මේ ටික මුලින්ම වොෂ් කරගෙන ඊට පස්සේ ගෙඩි ටික කපා ගත්තා. අපොයි තැලිලා. චුට්ටක් තැලිලා. ඒ වාර තැලිලා හින්දා තමයි කළු වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටිකත් අයින් කරලා මම හොඳට මේ මදේ සූරලා ගත්තා. මේක අර කොළව පාට ටික තමයි ඇත්තටම රස. ඒක මාර කිරි රසක් මට නම් එන්නේ. ඉතින් මම මේ ටික කප් එකකට දාගෙන හොඳට පොඩි කරගත්තා. පොඩි කරලා විතරක් මදිනේ. ඉතින් අයිස්ක්‍රීම් කනවා නේද? මේකට සීනි දාගෙන ලුණු චුට්ටක් දාගත්තොත් තමයි මේකේ රස වැඩි වෙන්නේ. දිය වැඩියව තියෙනවා නම් ඉතින් ලුණු දාන්නත් එපා, සීනි දාන්නත් එපා. ඉතින් මම ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගත්තා. මික්ස් කරාට පස්සේ මම මේක බින්ඩර් කප් එකට දැම්මා. ඉතින් මම අයිස්ක්‍රීම් නේ හදන්නේ. ඉතින් මට කිරි තිබුණේ නැති හින්දා මම අයිස්ක්‍රීම් වලින්ම මේකේ අයිස් එක හදන්න හිතුවා. ඉතින් අයිස්ක්‍රීම් දාලා බින්ඩර් කප් එකේ ටිකක් බීට් කරගෙන මම මගේ බෝල් එකට දැම්මා. බලන්නකො ලස්සන රස පාටයි නේද? කාලත් බැලුවා ඇත්තටම මාරම රසයි. ඉතින් ඔයාලටත් මේක හදන්න try කරන්න පුළුවන්. මේ මම හදපු හැටි වැරදි තියෙනවා ඇති. හැබැයි මේක මම ආසම විදිහ. ඉතින් මම මේක ඩීප්ෆ්‍රයි කරා පැය මට මතක හැටියට 6ක් විතර තිබුණා. ඉතින් ඔයාලටත් පුළුවන් හදලා බලන්න. මම මේ අයිස් එක කන්න ගත්තේ එළියට අරන් කූල් එක ටිකක් යවලා. මොකද මට කූල් පිටින් කන්න අමාරුයි සෙම නිසා. බලන්නකෝ මේක අර මේ හරියට පාට පැහැදිලි නැහැ. නමුත් මාරම ලස්සනයි. ඇත්තටම මාරම රසයි මට නම්. ඉතින් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඉතින් ගිහින් එන්නම්. තදිසමින් ඉන්න. බයි.